මේ බලන්න අපිට කියුරියෝසිටි ඩ්‍රිවන් මයින්ඩ්සෙට් එකක් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ කියුරියෝසිටි ඩ්‍රිවන් කියන්නේ අපිට දැන් හැම මිනිස්සෙකුටම කුතුහලය මතනේ ගොඩක් දේවල් තියෙන්නේ. හැමදේම වෙන්නේ ඒ කියන්නේ කනට ශබ්දයක් ඇහුනොත් ටක් ගාලා බලන්න ඕන ඇස් දෙකෙන් මොකද්ද ඒක කියලා. ඇඟට පහසක් දැනුනොත් ඒ මොකද්ද දැනුනේ. ඒ වගේ ඇස් දෙකට දැනුනොත් ඇස් දෙකට දැක්කොත් කන් දෙකෙන් අහලා බලන්න ඕන. ඒ වගේ එක්කෝ කන්ෆර්ම් කරගන්න කියයි. කන්ෆර්ම් කරගන්න උනත් يعني තහවුරු මොකක්ද ඇහුනේ කිව්වේ දැක්කේ කියන එක තහවුරු කරගන්න උනත් අනිත් ඉන්ද්‍රියකින් ඒ කියන්නේ අනිත් ආයතනයකින් ශබ්දය හෝ ස්පර්ශයෙන් හෝ දැනගන්න ඕන කියන්නේ ඒක කෘතුහලයකට දාන්න පුළුවන් අපිට. එතකොට දැන් හැම මිනිස්සෙම දැන් හැම තිස්සෙම බලන්නේ මොකද්ද මේ කියන්නේ ප්‍රේතයෝ කන්නේ මොනවද? ඒ ප්‍රේතයෝ කොහොමද ඒක ප්‍රේත ලෝකයක් තියෙන්න පුළුවන්ද? ඇස් දෙකට පේන්නේ නැති නිසානේ. එන්නේ ඇස් දෙකට පේන්න ඕන කන් දෙකට ඇහෙන්න ඕන විශ්වාස කරන්න. ඒ තරමට මේ ආයතන පහට අහු වෙලා ඉන්නේ. ඒක තමයි මුලාවේ ප්‍රමාණය කියන්නේ. ඒකට බුදුහාමුදුරන්ගේ මූලික දේශනාව උනේ ප්‍රේතයෝ කන්නේ මොකද්ද? ප්‍රේත ලෝකයක් කොහෙද තියෙන්නේ? ඒක නෙමෙයි. දැන් බුදුහාමුදුරු කියනවනේ හැම බුදුහාමුදුරු ඔයාලටත් මටත් තේරෙන දේනේ දැන් අපිට මේ වෙලාවෙත් දුක් වේදනා තියෙනවනේ. කෑම හොයන්න ඕන, රැකියාව කරන්න ඕන, අමාරුණත් නැගිටින්න ඕන, කසාද බැඳලා ළමයි රැක බලා ගන්න ඕන, ඒ අවස්ථාව නිතු කරන්න ඕන, සමහරකට ළමයි කියන දේ අහන්නේ. ඒ සාමාන්‍ය ජීවිතයේ සෑහෙන වේදනා ගොඩක් තියෙනවනේ, සාමාන්‍ය පීඩා ගොඩක් තියෙනවනේ. ඒ පීඩාවෙන් නිදහස් වෙන්න උත්සාහ කරනවා. ඒ අතර ඊට පස්සේ ශාරීරික ලෙඩ රෝග සෑම මිනිස්සෙම මේ පීඩාවෙන් ඉන්නේ. එතකොට ශාරීරික ලෙඩ රෝග, ශරීරයේ දැනෙන වේදනාවෙන් වැට කනවා. ඒ ඊට අමතරව එදිනෙදා මේ මානසික ලෙඩ පීඩාවන් වලින් මානසික ඒ කියන්නේ බුදුහාමුදුරු කියන දේ හැම මිනිස්සෙක්ම මේ ඊතල දෙකක් හැමතිස්සෙම වැදිලා තියෙනවා. ඒ ඊතල දෙක තමයි එකක් ශාරීරික පීඩාවන්, ශාරීරික වේදනාවන්. ඒවෙන් පීඩා විඳින්න ගැලවෙන්න උත්සාහ කරනවා. අනිත් එක මානසික පීඩාවන්. ළමයින්ගෙන් එන කරදර සමහරක් විට ළමයි හදන බලාපොරොත්තු වෙතු නම කියන දේ අහන්නේ නැහැ. කියන විදිහට වෙන්නේ නැහැ. රැකියාවට යන්න ඕන, රැකියාවෙත් හැමතිස්සෙම පීඩා. ඒ කියන දේවල් කරන්න ඕන, ඇහැට ලස්සන රූප බලන්න කැමති. ඒක ලස්සන රූප බලන්න හම්බෙන්නේ නැහැ. සමහරක් විට කොහොම හරි ගිහිල්ලා බලාගත්තත් ඒකේ ඒ විදිහට තියෙන්නේ හිතාගෙන ගියපු නේ මේ බැලුවම තියෙන මාර පීඩා ගොඩක්නේ. ඔන්න ඕක තමයි බුදුහාමුදුරු කියන්නේ. ඔන්න ඔය පීඩා දෙකකින් පීඩා විඳිනවා. බොහෝ දුරට දැන් දහම තුළ හැසිරෙද්දී මේ මානසික පීඩාව කියන ඒ මානසින් එන පීඩාවෙන් ඒ ඊතලේ ගලවලා අයින් කරන්න පුළුවන්. එතකොට ශරීරයෙන් එන පීඩාවනොත් සෑහෙන දුරට අඩු කර ගන්න පුළුවන්. සමහර හැබැයි මේ ශරීරයේ මේ රූප කොටස හම්බෙලා තියෙන විපාක කර්මයක විපාක ඵලයක් නිසානේ. එතකොට ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න බෑනේ. මේ විපාකේ ඵල දීලා ඉවරයි. ඒ විපාකේ ගෙවන ගමන් ඉන්නේ. එතකොට ඒ අතරේ මානසිකව මේ ආය පීඩා විඳින තත්ත්වයෙන් අඩු වුණාම ශරීරයේ මේ සෞඛ්‍යය හොඳ වෙන්න පුළුවන්. එතකොට සෞඛ්‍යමය එතකොට ඒ හැසිරීමෙන් ඒ කර්මය වෙනස් වීමෙන් තව මේ ලොකු කර්ම විපාක දෙන ඒවා වළක්ව ගන්න පුළුවන්. නමුත් 100%ක්ම මේ ශරීරය ගෙන ආපු ආයුෂ ඉතා බරපතල මේ විපාක කර්මයක් කරලා තියෙනවා නම් ඒකට ඵල දීම නවත්තන්න අමාරුයි. මොකද මේ ශරීරය මේ කියන්නේ විපාකයක් ඵල දීමක් වශයෙන් තමයි ශරීරය හටගෙන තියෙන්නේ. මේ රූප ටික හටගෙන තියෙන්නේ. එතකොට අපි ඒක හොඳ මේ අවධානයක් තියෙන්න ඕන. එතකොට බුදුහාමුදුරු තව මේ විශේෂ දෙයක් තමයි දැන් අපි ප්‍රේතයෝ කන්නේ මොනවද? එතකොට ප්‍රේත ලෝකයේ සෙම සොටු සැරවා ඔය වගේ මේ දුංග දහමන දේවල් කනවද? මල පහ ඒ වගේ දේවල් කනවද? කෙල සොටු කනවද? ඔය වගේ ප්‍රශ්න තියෙනවනේ. බුදුහාමුදුරන්ගේ ඇත්තටම මූලික දේශනාව ඒක නෙමෙයිනේ. බුදුහාමුදුරන් දහම ෆෝකස් කරන්නේ අත්දැකීම් සහ හේතුඵල දහම් මත. එතකොට මේ කොට එතෙන්දී පේතවත්තු කියලා ත්‍රිපිටකයේ තියෙන කොටසක් ඒකේ බැලුවහම මේ ඒකේ ඉන්න ලේ සැරව අපිරිසිදු ආහාර කන ප්‍රේතය ගැන කතා තියෙනවා ඒකේ. එතකොට සුවඳ ආග්‍රහණය කළා මේ ආහාර ලබා ගන්න කොටසක් ගැන තියෙනවා. එතකොට දැන් ඉහළ ලෝක මේව තලවලට ගියාම බ්‍රහ්ම තලවලට ගියාමත් තියෙන ප්‍රීති ආහාරයටගෙන ඉන්න භූමිත් තියෙනවා. එතකොට ඒක අරූපී. අරූපී සත්තුන්ට අරූපී දේවල් තමයි මේ ආහාර වෙන්නේ. රූපී සත්තුන්ට දැන් තිරිසන් ලෝකේ මනුස්ස ලෝකේ ගොඩක්ම මේ රූප වශයෙන් තියෙන්නේ. එතකොට තදාහාර ඔය පඨවි ආපෝ තේජෝ වායෝ ඒවෙන් වර්ණ ගන්ධ රස ඕජා ඒ වගේ සුද්ධාෂ්ටක වලින් යුක්ත දේවල් තමයි මේ ආහාරය වෙන්නේ. එතකොට
අපිට ඇත්තටම මේවා ඇනලයිස් කර මේ ගන්න ආහාර මොකද ඒවා අපිට වැඩි අවධානය යොමු කර යුතු දේවල් නෙමෙයි. ප්‍රේතයන් ලේ කනවා යන කරුණ ඒක ත්‍රිපිටකයේ තියෙනවා. නමුත් බුදුදහමේ ඉගැන්වීම නොව. ඒක බුදුහාමුදුරුවෝ ඉගන්වන දේ නෙමෙයි. කර්ම විපාකය නිරූපණය වන ආකාරය බුදුහාමුදුරුවෝ කියලා තියෙනවනේ. කර්මය කියන්නේ ඉතා සංකීර්ණ විෂයක් කියලා. ඒක ඇත්තටම හිතලා බලාගෙන යද්දී කර්මය ගැන දැන් අපිට කර්මය ඵල තීරු ගැන හැටි හිතද්දිත් ඒක සෑහෙන මේ හිතා ගන්න අමාරුයි. ඒ කියන්නේ කර්මය ඵල දීපු හැටිත් එහෙමයි. කර්මය ඵල දීලා දැන් අපි කරන අලුත් කර්ම තියෙනවනේ. ඒකටත් විපාක දෙනවනේ. ඒකට ඒවා අනුව වෙනස් වීම. ඒ කර්ම වලට ඉස්සරහට එන විපාක. බුදුහාමුදුරුවෝ තව කියලා තියෙනවා අනිත් එක ඇත්තම දේ කියන්නේ හැමදේම කර්මය මත විපාක දෙනවා කියලා කියන්නත් බෑ. අපේ මේ වෙලාවේ කරන දේවල් අනුව ඒ අකුසල යනවා. ඒතකොට මිනිස්සු අර ඉන්ටුයිෂන් කියන දෙයක් තියෙනවනේ. ඒ හැම දෙයක් මතම තීරණය වෙනවා. එතකොට ඒක තමයි නැත්තම් හැමදේම කර්මයෙන්ම විපාක දෙනවා නම් මේ දැන් ඉන්න මිනිස්සුන්ට කිසි දෙයක් කරන්න බෑ. රෝබෝල වෙනවා. ඒකයි බුදුහාමුදුරේ ඒක සූත්‍රයක කියලා තියෙනවා. එහෙම හැමදේම කර්මයෙන් වෙනවා කියලා හිතන්න එපා කියලා. බුද්ධිමත්ව අපි කටයුතු කරන්න ඕන. අපි අභිධර්ම ප ဋ ාණේව පාවිච්චි කරන්න පුළුවන්. ඒවෙන් මේ කොහොමද මේ වැඩ කරන්නේ කියලා අවධානය යොමු කරගන්න පුළුවන්. මේ කොහොමද මේ ප්‍රේතෙක් වෙලා උපදින්නේ නැත්නම් තිරිසනෙක් වෙලා උපදින්නේ ඒවට හේතු වෙන්නේ මොනවද? ලෝභ ද්වේෂ මොහොනේ. ඒ ලෝභ ද්වේෂ මොහ නැති කරගන්නේ කොහොමද? දැන් අපි මේ ඇසෙන් දැක්කාම කනෙන් ගන්න ඕන. කනෙන් ගත්තාම ආයේ ස්පර්ශ කරලා බලන්න ඕන. මේ අරමුණ ආවේ හැට නම් ඒක මේ විඳලා බලන්න ආසෙ හිතෙනවා. ශබ්දෙන් අහලා අතින් අල්ලලා බලන්න ආසෙ හිතෙනවා. ඕව මතනේ අපි යන්නේ. එතකොට ඇහැට දෙයක් පේන්නේ නැත්නම් කෙනෙක් දෙයක් කිව්වම විශ්වාස කරන්නේ නැහැ. ඒ තරමට ඇහැට මුලා වෙලා. රූපේට දක්න දේට මුලා වෙලා. ඕක තමා මේ මෝහය. මෙන්න මේ ලෝභ දේශ මෝහ වලින් ගැලවෙන්නේ කොහොමද කියන එක තමයි අපි අවධානය යොමු කරන්න ඕන. දැන් තව එක කාරණයක් තමයි මම මට ඇහුණා මේ මිනිස් ධම්ම සාකච්ඡාවක් කට්ටියක් වෙනකොට සමහර කට්ටිය ඉන්නවා මතයක මේ කිසි දෙයක් නැහැ කියන මතයක. ඒ කිසි දෙයක් non existence and existence. ඒ දෙක මතනේ ඔය ගොඩක් මේ ඒ කියන්නේ ආගම් තියෙන්නේ. එක්කෝ දෙයක් තියෙනවා එක්කෝ දෙයක් නැහැ. මේ ඒකට බුදුහාමුදුරුවෝ නැහැ කියන එකත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා ඇත කියන එකත් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දැන් එක්කෙනෙක් කවුවම මේ ඉන්නේ ඒ කලින් හිටපු පුද්ගලයා බුදුහාමුදුරුවෝ කියලා ඒ පුද්ගලයාමත් නෙමෙයි මේ වෙන පුද්ගලයෙකුත් නෙමෙයි. එතකොට ඒක එතන ඒකෙන්ම ඒ ලොජික් එකෙන්ම අල්ල ගන්න ඕන බුදුහාමුදුරුවෝ කියන්නේ ඇත කියලා කියන්නෙත් නෑ නෑ කියලා කියන්නෙත් නෑ. මොකද්ද මේ කියන්නේ? මධ්‍යස්ථ ස්වභාවය. ඒ කියන්නේ මධ්‍යස්ථ ස්වභාවය හේතු තියෙනකොට හට ගන්නවා. හේතු නිරුද්ධ වෙනකොට නැති වෙනවා. හේතු නිසා හට ගන්නවා. හේතු නැති වෙලා ගියාම නැති වෙලා යනවා. ඇති වෙනව නැති වෙනව මේකක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් පොඩි කාලේ හිටපු මමවත් නෙමෙයි මෙතන ඉන්නේ. හැබැයි ඒ මමවත් නෙමෙයි ඉන්නේ. මොකද හේතු නිසා ඇති වෙනවා හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒකට ඒ කියන්නේ හේතු කියන්නේ දැන් මේ දැන් ආහාර ශරීරයේ පවතින නම් ආහාර ඕන. ඒ ආහාර ලැබෙන විදිහට ශරීරය වෙනස් වෙනවා. ඇති වෙනව නැති වෙනවා. ඒකට මේ රූප ඛණ්ඩ අලදාන චිත්තක්ෂණ 17කින් ඇති වෙලා නැති වෙනවා. මේ හිතටත් ඒක හිත ඊට වඩා වේගෙන් චිත්තක්ෂණයකින් ඇති වෙලා නැති වෙනවා. කියන්නේ හිතට අරමුණු වෙනකොට හිත හට ගන්නවා. මේ හැමතිස්සෙම අරමුණ මේ පච්චේ 24කින් වැඩ කරන්නේ. එක්කෝ මේ ඇහෙන් රූපයක් දැක්කේ නැත්නම් කනෙන් ඇහුන්නේ නැත්නම් මනසට හරි දෙයක් අරමුණු වෙනවා. උපනිශ්‍රේ වීම නිසා හරි අරමුණක් ඇවිල්ලා මේ හිතේ මේ වෙනවා. එතකොට විඥානය හට ගන්නවා. ඔන්න ඕක අවබෝධ කරගන්න ඕනේ. දුක අවබෝධ කරගන්න ඕනේ. පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධර්ම අවබෝධ කරගන්න ඕනේ. මේ ස්කන්ධ ටිකක් තියෙන රූප කොටසක් තියෙනවා. ඒ රූප කොටස අරමුණු වෙනකොට මෙන්න මේ වගේ මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියලා නාම කොටසක් හට ගන්නවා. ඔන්න ඔය නාම රූප කොටස් දෙකේ පැවැත්ම නිසා මිනිස්සු මේ අනිච්ච දුක්ඛ අනාත්ත වෙන දෙයකට ඇලිනවා ගැටෙනවා. ඒ ගැටීම නිසා ආය හට ගන්නවා. ඕක කියන දේ තමයි මේ අවධානය කරගන්න. මූලිකව මේ අපි ෆෝකස් කරන්න ඕන දුක, පටිච්ච සමුප්පාදයේ ස්කන්ධ, ආයතන, සතිපට්ඨාන, නිවන අන්න ඒව තමයි අරමුණු කරන්න ඕන. මේ මොකද අපිට ඇහැට පෙනුනත් නැතත් අනිවාර්යෙන් ඇහැට පේන්නේ නැති දේවල් කොච්චර තියෙනවද? කනට ඇහෙන්නේ නැති දේවල් කොච්චර තියෙනවද? අපි මිනිස්සු විදියට ඒවා අත්දැකීමෙන් දන්නවනේ. ඒ නිසා අපි යන්නේ මූලික කාරණාවලට අවධානය යොමු කරමු.